හෙලෝ යාළුවනේ මගේ YouTube channel එක වල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙනත් තියෙන්නේ ලංකාවේ හොල්මන් සිටින ස්ථාන දැන් වගේ. ඉතින් යාළුවනේ ඔයාලා දැනනවද දන්නවද ලංකාවේ හොල්මන් ඉන්නවා කියලා ජනප්‍රිය මතවාදයක් තියෙනවා පැරණි කාලේ ඉඳන්ම. ඉතින් අද දැන් කතා කරන්නේ ගොඩක් ප්‍රසිද්ධ පැරණි තැන් වගේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එක අපිට පළවෙනියෙන්ම පෙන්වන්නේ අග්‍රාවලව්. ඉතින් යාළුවනේ අග්‍රාවලව් කියන්නේ ඉස්සර ආදි කාලේ රජ පවුලක් තිබිලා ඒ රජ පවුලෙන් පැවැත්වෙන මේ බංගලාවක් තමයි යාළුවනේ අග්‍රා බංගලාව කියන්නේ. හරිද? ඉතින් යාළුවනේ අග්‍රා බංගලාවේ සේවය කරලා තියෙන්නේ වැඩ කරන ඒ කාලේ ආච්චි කෙනෙකුගේ සීයා කෙනෙක්. ඉතින් යාළුවනේ ඒ පවුලේ සීයයි ආච්චි මරලා තමයි එයාලගේ පුතා මේ ඉඩම ලියාගෙන තියෙන්නේ. ඉතින් අන්නේ හේතුව මත මෙන්න මේ අග්‍රාවලව්වේ ඒ සීයයි ආච්චි හොල්මන් වලින් සැරිසරනවා කියලා අපිට ජනප්‍රිය මතවාදයක් ගොඩනගලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති දැනටමත්. ඉතින් මම අද ගෙනාව පළවෙනි දේ තමයි අග්‍රාවලව්. ඉතින් යාළුවනේ අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එක කියලා බලන්න. ඉතින් ඔයාලට දෙවෙනියට බලා ගන්න පුළුවන් වෙන්නේ බොරැල්ල පොදු සුසාන භූමිය. ඉතින් ඔයාලා දැනනවත් දන්නවද ගොඩක්ම ඔයාලා YouTube එකේ මාධ්‍ය ප්‍රසිද්ධ වෙලා තිනවා බොරැල්ල පොදු සුසාන භූමියේ හොල්මන් සැරිසරනවා කියලා. ඉතින් යාළුවනේ ඒක අපිට හිතා ගන්න බෑ බොරුද ඇත්තද කියලා. යාළුවනේ ගොඩක් ඒවා තියෙන්නේ ඇත්ත කියලා. ඉතින් ඒ හින්දා අපිත් ඒක විශ්වාස කරමු යාළුවනේ බොරැල්ල පොදු සුසාන භූමියේ ඇත්තටම හොල්මන් ඉන්නවයි කියලා. ඉතින් යාළුවනේ ඕකේ වෙලා තියෙන්නේ ඉස්සර යුද්ධ කාලේ ඕකේ හමුදාව බටෙන් තමයි ඕකේ හැංගිලා ඉඳලා තියෙන්නේ. ඉතින් අන්න එතකොට මැරිච්ච කට්ටිය ලෝකේ ගොඩක්ම යාළුවනේ හොල්මන් කරන්නේ. ඉතින් ඔයාලා දන්නේ නැත්තම් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපිට තුන්වෙනියට දීලා තියෙන්නේ එඩිසන් බංගලාව. ඔයාලා දන්නවද දැනනවත් එඩිසන් බංගලාව කොහෙද තියෙන්නේ කියලා? ඒක තියෙන්නේ යාළුවනේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. ඉතින් යාළුවනේ මේක ගොඩක් බය හිතෙන්නේ නැති වුණත් එළියට ඇතුළට ගියාම ගොඩක් බය හිතෙන සුළුයි. ඉතින් ඔයාලා දන්නවද මේකේ කතා විස්තරය? ඊයල්නේ මේක වෙලා තියෙන්නේ ඒ කාලේ උතුරු පැත්තෙන් ආපු යාපනයේ පැත්තෙන් කියන්නේ ආපු දෙමළ ගෑනු කෙනෙකුගේ මුස්ලිම් කෙනෙකුගේ තමයි මේ ගෙදර අයිතිකාරයා වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් අන්නේ ගෙදර සේවිකාව මේ ගෙදර මිනිහත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා තමන්ගේ ගෑණිව මරලා තියෙනවා. ඉතින් අන්නේ ගෑනු කෙනා මරපු හේතුවම තමයි මෙන්න මේ එඩිසන් බංගලාව වලට හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන් සිදුවීමක් තියෙනවා. ඉතින් අපි බලමු හතරවෙනියට මොකක්ද කියලා. ඉතින් ඔයාලා දන්නවද මේක තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පෙන්වතුන් පනින දියඇල්ල. ඉතින් පෙන්වතුන් පනින දියඇල්ල ගොඩක් ප්‍රසිද්ධ නැති වුණත් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ගොඩක් ප්‍රවෘත්ති වල උනත් මේ දියඇල්ලෙන් වැටලා මැරිලා තියෙනවා කතා ජනප්‍රවාදයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඔයාලා දැනනවත් දන්නේ නැත්නම් පොඩක් සර්ච් කරලා බලන්න පෙන්වතුන් පනින දියඇල්ල. ඒ කියන්නේ යාළුවනේ love waterfalls ghost කියලා ගහුවොත් ඔයාලට YouTube මාධ්‍යයේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ දියඇල්ල ගොඩක් යාළුවනේ කපල් තමයි මෙතනින් පැනලා මැරෙන්න හිතෙන්නේ. ඉතින් යාළුවනේ එතෙන් ගියාම යාළුවනේ මැරෙන්න හිතීමේ ආශාවක් ඇති වෙනවා. ඒ කියන්නේ යාළුවනේ එතන ඒ කියන්නේ බය හිතෙන හොල්මන් ජනප්‍රවාදයේ මතවාදයක් තියෙන අතර බය හිතෙන හොල්මන්ක් තියෙනවා කියලා දැනට යාළුවනේ කපල් 20ක් 30කට අධික පිරිසක් එතනින් පැනලා මැරලා තියෙනවා. හිතලම. ඉතින් යාළුවා දන්නේ යාළුවටත් මොකද උනේ කියලා. ඉතින් ඔයාලට තව මේ වගේ වීඩියෝ හොල්මන් වෙන වීඩියෝ බලා ගන්න පුළුවන් ඕන නම් හොල්මන් ගැන වීඩියෝ වගේම ඔයාලට අධ්‍යාපනික වීඩියෝ බලා ගන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් තියාගන්න. ඉතින් යාළුවනේ මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ගන්න ගන්න ඕන නම් පල්ලෙහා තියෙන subscribe කරන බටන් එක ඔබලා bell icon එකක් තියෙන එක ඕල් දාලා තියාගන්න. ඒතර යාළුවනේ මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට උඩින් notification එකක් එනවා මම වීඩියෝ එකක් දැම්මා කියලා. ඉතින් අන්න ඒවා ඉතින් යාළුවනේ අද මම ගෙනාව වීඩියෝ හොඳයි කියලා දෙනවා නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට සබ් එකක් දෙන්න. එහෙනම් යාළුවනේ සුබ දවසක්.